අද වීඩියෝ එක මම අප්‍රේල් මාසෙට කියවපු පොත් ගැන. ඉතින් ඒ ගැන කියන්න කලින් මට සතුටු හිතුණු කාරණාවක් කියන්න තියෙනවා. ඇත්තටම මම මේ පොත් ගැන වීඩියෝස් දාන්න පටන් ගත්තෙම කවුරු හරි කෙනෙක් මේ වීඩියෝස් බලලා පොත් කියවන එක නවත්තලා හිටියනම් ආයෙ පොත් කියවන්න ගනී. එහෙම නැත්නම් පොත් කියවන්න ආස වුණේ නැති කෙනෙක් ටිකක් හරි පොත් කියවන්න ආස වෙයි කියලා හිතලා. ඉතින් ඇත්තටම ඒක දැන් ටික ටික වෙනවා. මට ඉන්බොක්ස් හරහා එන මැසේජස් වලින් කමෙන්ට්ස් වලින් ඒක දැන් තේරීගෙන යන්නේ. ඉතින් ඇත්තටම මට ඕනුනෙත් ඒකමයි. ඒ ගැන මට සතුටුයි. හරි. ඉතින් අපි බලමු අප්‍රේල් මාසෙට මොනවද මම කියෙව්වේ කියලා. ඉතින් මේ මාසේ අවුරුදු මාසේ වුණාට වැඩ වැඩි මාසයක් වුණාට පිටු ටිකක් අඩු පොත් වලින් කියවලා හරි මම පොත් කියෙව්වා 9ක්. ඉතින් මේ තියෙන්නේ පොත් 9. ඉතින් මෙතනින් සමහර ඒවා මට හම්බුණු ඒවා සමහර ඒවා මම අරගෙන කියවපු ඒවා. බලමුකෝ. ඉතින් මුලින්ම මම යයෝමි ප්‍රියදර්ශිකා ඔතගේ පුරාටවක කියන පොත කියවුවා. මේකත් හරිම ලස්සන පොතක්. ඊට පස්සේ මම කියවුවා දිල්රුක් ශාපා බණ්ඩාර ඔතගේ The Dragon Empire මකර අධිරාජ්‍ය කියන පොත. ඉතින් මේක නම් ෆැන්ටසි බුක් එකක්. ඊළඟට තියෙනවා ශානි නෙත්තසිංහ ඕතගේ කොච්චිකල්ල පොත. අර මේ ෆිල්ම් ඇක්ටර්ස්ලා එහෙම දාලා ලස්සනට හදපු කවර් පේජ් එකක් තමයි ඒකට තියෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් මාසෙට මම කියවපු එකම කවි පොත ආකාශ් දෙනෙත් මල්ලිගේ ආදරේ කියා නොකියූ මිනිත්තුවක් කියන එක. ඉතින් මේකත් ලස්සන කවි පොතක්. අලුත් ඕත කෙනෙක් වුණාට හරි ලස්සනට එයා ඒ කවි ලියලා තියෙනවා. ඊට පස්සේ මම කියවුවා මල්ෂාන් වලිමුනිගේ ඕතගේ මෙන්න මේ දූවරු පොත කියන එක. ඒකත් හරිම ලස්සනයි. ඊට පස්සේ මම කියවුවා ලූනා වෙරා පොත. ඒකත් ලස්සනයි. එතන මේක නම් මම ගන්න හේතුනේ මේකයි ලස්සන පැකින් කරලා තිබුණා. හැබැයි ගත්තට නරකුනේ නැහැ. මොකද පොතත් හරි ලස්සනයි. ඊට පස්සේ මම කියවුවා මසායි දූතිකාව. ඉතින් මේක මම මුලින්ම ගත්තේ ට්‍රාන්ස්ලේෂන් එකක් කියලා හිතලා. හැබැයි එහෙම නෙමෙයි. රංගි මාටේල් ඔත ලියපු හරි ලස්සන අප්‍රිකානු ගෝත්‍රික සමාජයක් හා සම්බන්ධව ලියවිච්ච ලස්සන නවල් එකක්. ඊට පස්සේ මං ආසාවෙන්ම කියවපු එක තමයි මෙන්න මේ පූස් ගෙදර ළමයි. ඉතින් මේකේ අර මිනිස් මානකින් නැතුව සත්තුන්ගේ මානෙන් තමයි කතාව ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මේක පුරා පූසෝ කතා කරනවා, බල්ලෝ කතා කරනවා, ඒ වගේ හරිම ලස්සන පොතක්. ඊට පස්සේ අප්‍රේල් මාසයේ මගේ අන්තිම කියවුනේ ලයන්ති නානායක්කාරෝතගේ මෙන්න මේ ස්නේහාක්ෂර කියන පොත. ඉතින් මේ පොත් ටික තමයි මට අප්‍රේල් මාසෙට කියවන්න පුළුවන් වුණේ. ඉතින් මේ හැම එකකම වගේ රිවිව්ස් මම මගේ accounts වල දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවා බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්.